ආයිබෝවන් අද අපි මේ වගේ ලස්සන ජෙල් කැන්ඩල් එකක් හදන හැටි බලමු. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා මේ වගේ වීදුරු භාජනයක්. මේක ඇවිල්ලා ෆිෂ් ටැංක් එකක් පුංචි. අපි බලමු මේක ඇතුලේ කොහොමද ලස්සන ජෙල් කැන්ඩල් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපිට මේක ඇතුලේ හදාගන්න අපිට පොඩි පොඩි දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. මේ වගේ වැලි, ඒ වගේම පුංචි පුංචි සිප්පි කටු ටිකක් මේ වගේ අපිට අවශ්‍ය වෙනවා. අපි බලමු දැන් කොහොමද මේක හදන්නේ කියලා. මේකට ඉස්සෙල්ලාම අපි දානවා මේ වැලි ටික දාලා මේක ඇතුලේ ලස්සන සී එකක් වගේ අපි හදාගන්නවා. මීට වඩා ලස්සන අදහස් ඕගලන්ට තියෙන්න පුළුවන්. ඉතින් ඕගලන් ඒවත් එකතු කරගෙන මේ වගේ කැන්ඩල් එකක් හදන්න උත්සාහ කරන්න. මේක මම මූලික දැනුමක් හැටියට තමයි මේ ජෙල් කැන්ඩල් එක හදන්න ඕගලන්ට කියලා දෙන්නේ. මොකද ගොඩක් අය ජෙල් කැන්ඩල්ස් හදන හැටි මගෙන් අහනවා කොහොමද හදන්නේ? ඒක දිය කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් මගෙන් අහලා තියෙනවා. ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ විදියට ලස්සනට මේ ටික මේක ඇතුලෙන් තියලා මේ වගේ ලස්සනට හදාගන්න පුළුවන්. ජෙල් කැන්ඩල් එකක් කියන්නේ විනිවිද පේන එකක්. ඉතින් මේ ජෙල් වැක්ස් එකක් නෙමෙයි සාමාන්‍ය ජෙල් රෙසින් එකක් හැටියට තමයි මේ හඳුන්වන්නේ. ඉතින් මේ ජෙල් ගනිද්දී මේ ඕගලන් හොඳට බලලා ගන්න පරණ වුණාම මේ ජෙල් වැක්ස් එක කහ පාට වෙනවා. ඉතින් ගනිද්දී හොඳ සුදු පාට ජෙල් වැක්ස් එක ගන්න. මොකද එතකොට තමයි හොඳ පැහැදිලි ලස්සන පෙනුමක් තියෙන්නේ. මෙතන තියෙනවා ජෙල් ග්‍රෑම් 250. අපිට මේ කැන්ඩල් එක හදන්න මේක හොඳටම ඇති. මේක දිය කරගන්න මම මේ වගේ භාජනයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේක දිය කරගන්න අපිට මේ වගේ අකඩ කූරක් අවශ්‍යයි. මොකද නැත්තම් බබල්ස් එනවා ජෙල් කැන්ඩල්ස් වල. මේ වගේ ලී හැඳි වලින් මේ කලවම් කරන්න එපා. මොකද එතකොට ජෙල් කැන්ඩල්ස් වල බබල්ස් එන්න පුළුවන්. ගොඩාක් බබල්ස් ආවහම ජෙල් කැන්ඩල් එක කැටයි. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක අපිට කෙලින්ම ගින්දරේ තියලා දිය කරගන්න පුළුවන්. මේ විදියට. හැබැයි ගොඩක් ගින්දර දාන්න එපා. අඩුම ගින්දරේ තමයි තියන්න ඕනේ. ගින්දර අඩුවම කරලා තියලා තියන්න. මේ විදියට මේ ලී කූඩම අරගන්න නැත්තම් ඕගලන් මේක දිය කරගද්දි ගොඩාක් බබල්ස් එන්න පුළුවන්. එතකොට ඕගලන්ට ගොඩාක් වෙලා ඒ බබල්ස් යවන්න වෙනවා දිය කර කර. දැන් අපි මේ වගේ පුංචි හැන්දක් අරගෙන මේක ඇතුළට මේක දානවා. මොකද මේ අපි එකපාරම මේ ජෙල් ටික මේකට දාන්න ගියොත් මේ පුංචි පුංචි දේවල් එහාට මෙහාට වෙලා අපි හදාගත්තු එකේ ලස්සන නැතිව යන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි ඉස්සෙල්ලාම මේට ඒවා රැඳිලා තියෙන විදියට මේ ජෙල් එක පොඩ්ඩක් දාගන්නේ. මේක මෙහෙම දාලා මේක සෙට් වෙන්න අරින්න ඕනේ ටිකක් වෙලා. එතකම් මම මේකට ෆ්‍රේග්‍රන්ස් දාගන්නවා. මේ පැරෆින් වැක්ස් වලට අපි ෆ්‍රේග්‍රන්ස් දානවට වඩා ජෙල් වැක්ස් එකේ ෆ්‍රේග්‍රන්ස් දැම්මම ඒක ගොඩක් පවතිනවා. පැරෆින් වැක්ස් වලට වඩා ඇත්තටම සාර්ථකයි ජෙල් වැක්ස් වලට මේ ෆ්‍රේග්‍රන්ස් දාන එක. හැබැයි ඒක සෙල්සියස් අංශයට 60ට විතර අඩු වුණාම තමයි අපි ෆ්‍රේග්‍රන්ස් දාගන්න ඕනේ. දැන් මම මේක ඇතුළට වක් කරගන්නේ මෙන්න මේ විදියට. මේ අකඩ කූර දිගේ තමයි අපි මේ ජෙල් එක මේක ඇතුළට දාගන්න ඕනේ. මොකද නැත්තම් අපි කෙලින්ම මේක දැම්මොත් එහෙම ගොඩාක් බබල්ස් එන්න පුළුවන්. එතකොට බබල්ස් පිරීලා මේක ඇතුළේ පේන්නේ නැතුවම යනවා. එතකොට කැතයි. අපි හදන්නේ ෆීටින් එකක් නිසා අපිට මේකට බබල්ස් ආවට කමක් නැහැ පොඩ්ඩක් විතර. ඉතින් දැන් මම දෙවෙනි ලේයර් එක දාලා පැයක් විතර තියලා ඉවර වෙලා තමයි මේ දෙවෙනි ලේයර් එක දාන්න යන්නේ.
මේ දෙවෙනි ලේයරකට මම නිල් පාට පොඩ්ඩක් කලවම් කරලා තියෙනවා. ජෙල් වැක්ස් වලට අපි ගන්න ඕනේ ලික්විඩ් කලර්ස්. නිකන් කලර්ස් දාන්න බෑ මේ ජෙල් වැක්ස් වලට. මම මේක දැන් දෙවෙනි ලේයරකත් මේක උඩින් දා ගන්නවා. මේක බබල් චුට්ටක් ආවොත් තමයි ලස්සන. මොකද මේ ෆිටින් එක නිසා මම ඒකද නිකම්ම දා ගන්නවා මේක. මේකට වික් එක දාද්දි මේක පැයක් විතර සෙට් වෙන්න තියලා ඉවර වෙලා අපිට මේක උඩින් තද කරලා මේ වික් එක දා ගන්න පුළුවන්.